අදත් වෙනද වගේම සාදරයෙන් පිළිගන්නවා නිරස්පෙන් YouTube channel එකට. අද මම ඔයාලා වෙනුවෙන් ගෙනත් තියෙන්නේ ඊළඟ මොහොතේ කුමක් සිදුවේද කියලා හිතා ගන්න බැරි විදිහේ කුතුහලයෙන් බලන්න පුළුවන් මූවි එකක්. ඉතින් මේ මූවි එක තමයි 2018 තිරගත වුණ horror crime කියන කැටගරිස් වලට අයත් වෙන The Lie කියන මූවි එක. ඒ වගේම දැන්ට මේ මූවි එකට IMDb අගය 5.8ක් ලෙස අතිවිශාල අගයක් ලැබිලා තියෙනවා. ඉතින් ගොඩක් අයට මග ඇරුණු මේ සුපිරි මූවි එක ගැන කෙටියෙන් ටිකක් මම ඔයාලට පැහැදිලි කරන්නම්. වයස අවුරුදු 15ක් වන තරුණ ගැහැණු ළමයි දෙන්නෙක් බැලේ කැම්ප් එකට යන පිටත් වෙනවා. ඉතින් ඒ යන අතරමඟදී කියලා නම් තරුණියට වොෂ්රූම් යන අවශ්‍යතාවයක් ඇවිත් එයාගේ හොඳම යාළුවා වන බ්‍රිට්නිත් එක්ක ඒ හරිය තියෙන කැලෑව පැත්තට යනවා. නමුත් මේ දෙන්නගෙන් එක්කෙනෙක් වුණ බ්‍රිට්නිට කැලෑවේදී සිදුවන යම්කිසි දෙයක් නිසා නැවත පැමිණීමට නොහැකි වෙනවා. ඒ නිසා කියලා ගොඩක් බය වෙලා සිටින ආකාරයත් ඒ වගේම ලොකු රහසක් බ්‍රිට්නිගේ අතුරුදහන් වීම සමග කියලා සංගවනවා. ඉතින් තමයි යෙහෙලියගේ අතුරුදහන් වීම සොයාගෙන පැමිණෙන ඇගේ තාත්තා සහ කියලාගේ දෙමව්පියන් අතර ගැටුම් ඇති වෙනවා. කොහොම නමුත් මේ මූවි එකේ අවසානය නම් කවුරුන් නොසිතන විදිහේ ෂොක් එකක් වෙන අවසානයක් තමයි තියෙන්නේ. ඉතින් එම සිදුවීම් දැනගන්න නම් මේ වීඩියෝ එක සමග අවසාන තප්පරේ තෙක්ම රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් නැවතත් ආදරෙන් මතක් කරනවා. මේ වගේ වෙනස්ම මූවිස් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. මතක ඇතුව subscribe කරලා bell icon එකත් all දාලම තියාගන්න. එතකොට තමයි අපි ගේන movies notification එකකින් ඉක්මනට ඔයා ළඟටම එන්නේ. එහෙනම් තවත් වැඩි කතා නැතුව යන් අද අපේ මූවි එකට. මූවි එක ආරම්භයේදී අපිට පෙන්වන්නේ මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන කේලාගේ පොඩි කාලේ වුණ සිදුවීම් කිහිපයක්. කේලා පොඩි කාලේදී එයාගේ අම්මයි තාත්තයි එක්ක ගොඩක් සතුටින් තමයි කාලය ගත කරන්නේ. කොහොම නමුත් මේ මූවි එකේ හොඳම හරිය පටන් ගන්න කේලාට වයස අවුරුදු 15 වුණාට පස්සේ. කේලාගේ අම්මා රෙබෙකා සහ කේලාගේ තාත්තා ජේ මේ වෙනකොට ඩිවෝස් වෙලා තමයි ඉන්නේ. ඉතින් දවසක් රෙබෙකා එයාගේ දැන් ඉන්න පෙම්වතාව හමු වෙන්න කේලා සමග පිටත් වෙනවා. මෙහෙම රෙබෙකා ඇවිත් තියෙන්නේ බිස්නස් වැඩකට දුරකට යන්න වෙලා තියෙන තම පෙම්වතාවට සමු දෙන්න. ඉතින් මේ වෙලාවේ වාහනේ ඉන්න කියලා නම් එච්චර සතුටින් නෙමෙයි ඉන්නේ. මොකද ඊළඟට එයාට බැලේ කැම්ප් එකකට යන්න තියෙන නිසා. කියලා නම් මේ කැම්ප් එකට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. රෙබිකා මේ විදිහට කේලාව එක්කගෙන ඇවිත් කේලාගේ තාත්තට බාර දෙනවා. ඉතින් ජේගේ රාජකාරිය තමයි කේලාව පරිස්සමින් බැලේ කැම්ප් එකට ගිහින් දාන එක. ඒ වගේම ජේට මේ වෙනකොට ට්‍රේනින් කේලාලුත් පෙම්වතියකුත් ඉන්නවා. එයාත් මේ වෙලාවෙදි මෙතෙන්ට ඇවිත් ඉන්නවා. ඉතින් කේලා ජේට බාර දීලා රෙබිකා පිටත් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජේ කේලා සමග කැම්ප් එකට පිටත් වෙන ආකාරය. ඉතින් මෙහෙම යන අතරතුර කේලාගේ හොඳම යාළුවා වන බ්‍රිට්නි මෙයාට මුණ ගැහෙනවා. එයාත් මේ බැලේ කැම්ප් එකට යන්න බස් එකක් යනකන් තමයි බලන් ඉඳලා තියෙන්නේ. ඒ නිසා කේලා බ්‍රිට්නිට කතා කරනවා එයාලත් එක්ක යන්න එන්න කියලා. ඉතින් මේ යාළුවෝ දෙන්න ගමන යන අතරේ ලොකු කතාවකට වැටෙනවා. කේලා බ්‍රිට්නිට කියනවා අද ඔයාගේ මූණේ මොකක් හරි අමුත්තක් තියෙයි කියලා. හැබැයි බ්‍රිට්නි කියන්නේ එහෙම විශේෂයක් නැහැ. වෙනදා වගේම තමයි කියලා. මෙහෙම ටික දුරක් යද්දි කියලා කියනවා එයාට වොෂ්රූම් යන්න ඕනි කියලා. ඒත් මෙයාලා ගමන් කරන හරියේ වොෂ්රූම් එකක් හොයාගන්න අමාරුයි. හිමෙන් වැසුණු කැලෑ ප්‍රදේශයක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ජේ වාහනේ ඒ හරියෙන් නවත්තලා කේලාට කියනවා කැලේ පැත්තට ගිහින් එන්න කියලා. ඉතින් කේලාගේ තනියට බ්‍රිට්නිත් කේලත් එක්ක පිටත් වෙනවා. මේ දෙන්න මෙහෙම ගිහින් වැඩි වෙලාවක් ගත වුණ නිසා ජේ ගෑන් ළමයි දෙන්නව හොයාගෙන කැලේ පැත්තට යන්න තීරණය කරනවා. මෙහෙම ගමන් කරන අතරේ ජේට කවුරු හරි කෑ ගහන සද්දයක් ඇහෙනවා. ඒක නිසා ජේ මේ පැත්තට කලබලෙන් දුවගෙන යනවා. ඊට පස්සේ ජේ දකින්නේ කේලා තනියම පාලමක් උඩට වෙලා ගොඩක් බයෙන් පාලමෙන් පහළ බලාගෙන ඉන්න විදිහ. බ්‍රිට්නිත් පේන්නේ නැහැ. ඉතින් කේලා සෙට යන ජේ මෙතන උනේ මොකද්ද කෝ බ්‍රිට්නි කියලා කේලාගෙන් ප්‍රශ්න කරනවා. එතකොට කේලා කියනවා එයයි බ්‍රිට්නි විහිළුවක් කරමින් මෙතන ඉන්නකොට එක පාටම බ්‍රිට්නි පාලමෙන් පහට වැටුණා කියලා. ඉතින් කලබල වුණ ජේ ඉක්මනට පාලමෙන් පහට දුවගෙන ගිහින් බ්‍රිට්නිව හොයන්න ගන්නවා. කොච්චර හෙව්වත් බ්‍රිට්නිව හොයාගන්න බැරි වෙනවා. හැබැයි කේලාට ඒ අසල තිබිලා බ්‍රිට්නිගේ පර්ස් එක සොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් ගොඩක් කලබලලා ඉන්න ජේ ආයෙත් ඉක්මනට වාහනේ ගාවට දුවගෙන යනවා. ඒත් එක්කම කේලාත් පස්සෙන් එනවා. ඉතින් ජේ කියනවා ඉක්මනට පොලිසියට කෝල් කරලා මේ උන දේ කියන්න ඕනි කියලා. මේ නිසා තවත් බය වෙන කේලා ජේට එතන සිද්ධ වුණ ඇත්ත සිද්ධිය කියන්න ගන්නවා. කේලා කියනවා කලින් මං කිව්වේ බොරුවක්. ඒ වෙලාවේදී බ්‍රිට්නි මට බැන්න නිසා මට තරහ ගියා. ඒ නිසා එයාව පාලමෙන් පහළට තල්ලු කරා කියලා. ඒක ඇහුවට පස්සේ ජේ ගොඩක් බය වෙනවා. තමන්ගේ දුව මේ කරලා තියෙන අපරාධ ගැන අහලා. මේ කතා බහ වෙන අතරේ ඒ ස්ථානයේ තවත් වාහනයක් ගමන් කරනවා. ඒ නිසා කේලා වගේම ජේ කාටවත් පේන්නේ නැති වෙන්න හැංගෙනවා. මොකද මේ අපරාධ හෙළි වුණොත් කේලාට දඬුවම් විඳින්න වෙන නිසා. ඊට පස්සේ ජේ වාහනයට වෙලා මේ සිද්ධ වුණ දේ ගැන කල්පනා කරනවා. ඉතින් ඊට පස්සේ
කේලත් එක්ක වාහනේ හරවගෙන කිලින්ම යන්නේ රෙබෙකා වැඩ කරන ඔෆිස් එකට. ඉතින් ජේව දකින රෙබෙකාට තරහ යනවා. මොකද කැම්ප් එකට යන්නේ නැතිව ආපහු ආව නිසා. නමුත් මෙතනදී ඒකට හේතු කියන්න ජේ බය වෙනවා. ඉතින් රෙබෙකා තරහෙන් ජේට බනිනවා. දුගේ වගකීමක් ගන්න බැරි තාත්තෙක් කියලා. මේ අතර එළිය වාඩි වෙලා ඉන්න කේලාට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වෙනවා. ඉතින් මේක දකින ජේ වගේම රෙබෙකා ඉක්මනට එතෙන්ට දුවගෙන යනවා. කේලා ඇදුම රෝගයෙන් පෙළෙන දැරියක්. ජේ කේලාට කියනවා ඉන්හේලර් එක පාවිච්චි කරන්න කියලා. හැබැයි කේලා කියනවා ඒක දාපු තැන යාට මතක නැහැ කියලා. ඊට පස්සේ අලුත් ඉන්හේලර් එකක් අරන් දීලා රෙබෙකා කේලාව අරගෙන පිටත් වෙනවා. කොහොම නමුත් මේ වුණ සිදුවීම කේලා වගේම ජේ රෙබෙකාගෙන් හංගලා තියාගන්න උත්සාහ කරනවා. නමුත් කේලා නාන ගමන් ඉන්නකොට රෙබෙකා කේලාගේ ඇඳුමක් ඉල්ලා තියනවා දැකලා කේලාගෙන් අහනවා ඇඳුම ඉරුනේ කොහොමද කියලා. ඉතින් ගොඩක් බය වෙලා ඉන්න කේලා පාලම උඩදී වුණ සිදුවීම අම්මට කියනවා. මේ කතාව අහපු රෙබෙකා ගොඩක් කලබල වෙලා බ්‍රිට්නිව හොයන්න හිතාගෙන ගෙදරින් පිටත් වෙන්න හදනවා. ඉතින් ජේ රෙබෙකාට පැහැදිලි කරනවා බ්‍රිට්නි පාලමෙන් පහට වැටුණා නම් එයා මැරෙනවා. එහෙම උනේ නැතත් වතුර පායට ගහගෙන ගිහින් හරි මැරෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ නිසා බ්‍රිට්නිට ඕන දෙයට කේලා සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ. ඒත් අපිට ඉන්නේ එකම දරුවා කේලා. එයාව මොන දේ කළා හරි ආරක්ෂා කරගන්න ඕනේ කියලා ජේ රෙබෙකාට පැහැදිලි කරනවා. මේ ගැන හොඳට හිතලා බලපු රෙබෙකා අජේගේ කීමට එකඟ වෙනවා. ඉතින් ඉස්සෙල්ලම කරන්නේ මේ සිද්ධියට තියෙන සාක්ෂි විනාශ කරන්න ඕනේ කියලා හිතාගෙන කේලාගේ ඉරුණු ඇඳුම පුලිසර දාන එක. මොන දේ වුණත් රෙබෙකා මේ ගැන ගොඩක් කලකිරීමෙන් ඉන්නේ. ඒ හින්දා එදා රෑ රෙබෙකාට හීනෙන් පේනවා බ්‍රිට්නි මැරිලා ඉන්න විදිහ. ඉතින් ඊළඟ දවසේ ජේ ආපහු රෙබෙකාගේ ගෙදර එනවා. දැන් රෙබෙකා ගොඩක් බය වෙලා ඉන්නේ. මොකද කලින් දවසේ දැකපු හීනෙත් නිසා. මේ දෙන්න මෙතනදී කතා වෙනවා ගොඩක් අහිංසක විදියට ඉන්න කේලා මේ වගේ දරුණු දෙයක් කරයි කියලා හිතාගන්න බෑ කියලා. ඉතින් මේ කතාව කේලා හොරෙන් අහගෙන ඉන්නවා. මේකෙන් කේලාට ගොඩක් තරහ යනවා. වීදුරුවකුත් පොලේ ගහලා ගොඩක් තරහින් කේලා ගෙදරින් බහලා යන්න හදනවා. මේක දකින ජේ රෙබෙකා දෙන්න කේලා පස්සෙන් ගිහින් එයාව අල්ලගෙන ආපහු ගෙදරට එක් කරගෙන එනවා. මේ වෙලාවෙදි කේලා කෑ ගහලා කියනවා මං හිතලම තමයි බ්‍රිට්නිව මරලා දැම්මේ කියලා. මේකට ජේට ගොඩක් තරහ යනවා. ඒ නිසා කේලාට බැනලා එතනින් යනවා. ඉතින් මේ විදිහට කේලා ගෙදර ඉන්නවා දැකලා බ්‍රිට්නිගේ තාත්තා වන සෑම් කේලායි ගෙදර එනවා. මොකද බ්‍රිට්නි ගැන විස්තරයක් දැනගන්න සෑම්ට බැරි වෙලා. ඉතින් කේලා කැම්ප් එකට ගිහින් නැති නිසා බ්‍රිට්නිත් යන්න නැති වෙති කියලා එයා හිතනවා. බ්‍රිට්නි කේලායි හොඳම යාළුවනේ. ඒත් රෙබෙකා බ්‍රිට්නිගේ තාත්තට කියන්නේ බ්‍රිට්නි නම් කොහෙද කියලා දන්නේ නැහැ. හැබැයි කියන නම් කැම්පින් ගියේ නැත්තේ එයාට අසනීප නිසා කියලා. ඊට පස්සේ සෑම් කියනවා කලින් දවසේ බ්‍රිට්නි එයයි අතර පුරි රණ්ඩුවක් ඇති වෙලා බස් එකෙන් තමයි කැම්පින් යන පිටත් උනේ කියලා. ඒ වෙලාවේ ඉඳලා බ්‍රිට්නිගේ ෆෝන් එක වැඩ නැති නිසා තමයි හොයලා බැලුවේ. ඒ නිසා කේලත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද කියලා සෑම් අහනවා. රෙබෙකා මේක මකරින්න කියලා හිතාගෙන බොරුවට කියනවා කේලා ડોක්ටර් කෙනෙක් හමු වෙන්න ගියා කියලා. මේක විශ්වාස කරපු සෑම් කේලාවම කෝල් එකක් දෙන්න කියලා මෙතනින් පිටත් වෙනවා. ටික වෙලාවකට පස්සේ සෑම් සැරින් සැරේ රෙබෙකාට කෝල් කරන්න ගන්නවා. ඒත් රෙබෙකා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. මේක බලාගෙන ඉන්න බැරිම තැන ෆෝන් එක අරගෙන ගිහින් කේලාට දීලා රෙබෙකා කියනවා ෆෝන් එක ආන්සර් කරලා බ්‍රිට්නි ඉන්න තැනක් දන්නේ නැහැ කියලා එයාගේ තාත්තට කියන්න කියලා. කේලා ගොඩක් බය වෙලා ඉන්න නිසා සෑම්ට කතා කරන්න බෑ කියලා එතනින් නැගිටලා කේලාගේ රූම් එකට යනවා. මේ වෙලාවේ ජේ මෙතෙන්ට එනවා. ඉතින් රෙබෙකා දැන් උන දේ ජේට කිව්වන් පස්සේ එයාලා තීරණය කරනවා ටික දවසකට වෙන කොහේ හරි ගිහින් කරන්න ඕන මොනවද කියලා කේලාට කියලා දෙමු කියලා. ඊට පස්සේ ගෙදරින් පිටත් වෙන්න කියලා හිතාගෙන බඩු ලෑස්ති කරලා වාහනේට දානකොට එතනට සෑම් වෙනවා. සෑම් කියනවා රෙබෙකාට ගොඩක් පාරක් කෝල් කරා. ඒත් ෆෝන් එක ආන්සර් කරේ නැති නිසා තමයි බලන්න ආවේ කියලා. බ්‍රිට්නිගේ අතුරුදහන් වීම ගැන ගොඩක් අවුල් වෙලා ඉන්න සෑම් කේලාට ටිකක් කතා කරන්න ඕනි කියලා ආයෙත් රෙබෙකාට කියනවා. ඒත් රෙබෙකා ආයෙත් කියන්නේ කියලා නම් ගෙදර නැහැ පරීක්ෂණ වගේක් කරන්න ඕන නිසා එයා ආයෙත් හොස්පිටල් එකට ගියා කියලා. මේ කතාව අතර ගේ ඇතුළේ හිටපු ජේ එළියට එනවා. ඒත් එක්කම කේලාත් එළියට එනවා. රෙබෙකාගේ බොරු එතනදිම හෙළි වුණා. මේකෙන් සෑම්ට සැක හිතෙනවා. ඒ නිසා බ්‍රිට්නි ගැන අහන්න කියලා හිතාගෙන සෑම් කේලා ළඟට යන්න හදනවා. හැබැයි සෑම්ගේ ගමන නතර කරන්න ජේ උත්සාහ කරනවා. මේකෙන් ගොඩක් තරහ යන සෑම් ජේට පහර දෙනවා. ඒ පහරින් ජේට තුවාල වෙනවා. ඉතින් කොහොම හරි මේ රණ්ඩුව නවත්තන රෙබෙකා සෑම් මෙතනින් පිටත් කරනවා. හැබැයි සෑම් මෙතනින් පිටත් වෙන්නේ මේ ගැන පොලිසියට කියනවා කියලා තරහින් කෑ ගහන ගමන් මේ සිද්ධියෙන් පසුව රෙබෙකා ජේගේ තුවාලයට බෙහෙත් දාන ගමන් එන්නකොට ඒ දිහා හරිම ආසාවෙන් කියලා බලාගෙන ඉන්නවා. මොකද සෑහෙන කාලයකට පස්සේ තමයි අම්මයි තාත්තයි මේ විදිහට ලං වෙලා ඉන්නවා කියලා දකින්නේ.
කොහොම හරි ජේට මේ වෙලාවෙදි මතක් වෙන බ්‍රිට්නි යාළගේ වාහනේට නගිනකොට එයාගේ මුණ රතු වෙලා තිබ්බ විදිහ. ඒ වගේම සෑම් එක්ක එදා රණ්ඩු වෙලා බ්‍රිට්නි තරහ වෙලා ආවා කියලා සෑම් කීවනේ. ඒ නිසා ජේ නිගමනය කරනවා ඒ රණ්ඩුවේදී සෑම් බ්‍රිට්නිට පහර දෙන්න ඇති කියලා. ඉතින් මේ සිදුවීම් දෙක එකට ගලපමින් ජේ වගේම රෙබෙකා කතා වෙනවා බ්‍රිට්නිගේ අතුරුදහන් වීම සෑම් පිටින් දාන්න. රෙබෙකා කලින් වැඩ කරලා තියෙන පොලිස් අපරාධ අංශය නිසා මේ වෙලාවෙදි එතන වැඩ කරපු පරණ යාළුවෙක් හමු වෙන රෙබෙකා යනවා. ඉතින් මේ යාළුවගේ නම තමයි කෙජී. කොහොම නමුත් රෙබෙකාගේ සැලැස්ම අනුව කෙජී සමග මේ වෙලා තියෙන සිදුවීම හරි අපූර්වවට ගොතලා කියනවා. ඉතින් රෙබෙකාගේ අලුත් කතාව තමයි බ්‍රිට්නි කියන කේලාගේ හොඳම යාළුවා ටික දවසක ඉඳන් අතුරුදහන් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගැන අහලා බ්‍රිට්නිගේ තාත්තා කේලාට හැමතිස්සෙම කරදර කරනවා. ඒ විතරක් නෙමෙයි බ්‍රිට්නි නිතර මෙයාගේ තාත්තා එක්ක රණ්ඩු වෙනවා. ඒ නිසා අපිට සැකයි බ්‍රිට්නිගේ අතුරුදහන් වීමට සෑම්ගේ සම්බන්ධයක් ඇති කියලා. මේ විදිහට ඒ ඔෆිස් එකේ හිතේ සෑම් ගැන සැකයක් ඇති කරන්න රෙබෙකා සමත් වෙනවා. මේ අතරේ ගෙදර ඉන්න ජේ දකිනවා කේලා එයාගේ අත් දෙක කපාගෙන තියෙන විදිහ. ඊට පස්සේ ජේ කේලාට තේරුම් කරනවා කේලාට ලස්සන අනාගතයක් තියෙනවා. ඒක නිසා මේ ප්‍රශ්නෙන් මානසික වැටෙන්නේ නැතිව ශක්තිමත්ම මුහුණ දෙන්න කියලා. ඒත් කේලා ගොඩක් පසුතැවීමෙන් කියන්නේ එයා බ්‍රිට්නි වගේ නෙමෙයි කියලා. මෙහෙම කීවට පස්සේ ජේ කියනවා කේලා බ්‍රිට්නිට වඩා ගොඩක් ලස්සනයි කියලා. ඒ කතාවෙන් අපිට තේරෙන්නේ කේලා බ්‍රිට්නිගේ ලස්සනට ටිකක් ඊර්ෂ්‍යාවෙන් ඉඳලා තියෙනවා කියලා. මේ විදිහට දවස ගෙවෙනවා සමග ටිකක් හවස් වෙලා රෙබෙකාගේ යාළුවෙක් වුණ කෙජී කියන ඔෆිසර් මෙයාලා ගෙදර එනවා කේලාගෙන් ප්‍රශ්න කරන්න. මෙහෙම එනවා කියලා දන්න නිසා කලින් ඉඳන්ම සූදානමින් තමයි මෙයාලා ඉඳලා තියෙන්නේ. ඉතින් කේලා ඔෆිසර් අහන ප්‍රශ්නවලට උත්තර දෙනවා. බ්‍රිට්නි අන්තිමට දැක්පු වෙලාවේ එයාගේ මුණ රත් වෙලා තිබ්බා හරියට ගුටි කාලා වගේ. හැබැයි එදායින් පස්සේ බ්‍රිට්නිව දැක්කේ නැහැ කියලා. ඒ වගේම ගොඩක් වෙලාවට බ්‍රිට්නි යාගේ තාත්තා එක්ක රණ්ඩු වෙනවා. ඒ ගැන එයා එක්ක කීප වතාවක්ම කියලා තියේ කියලා තවත් පැහැදිලි කරනවා. මේ වෙන හැම දෙයක්ම ජේ උඩ තට්ටුවේ ඉඳලා අහගෙන තමයි ඉන්නේ. ඉතින් මේ ඔෆිසර් හොඳට නිරීක්ෂණය කරන මෙයාලා දැන් හිතනවා බ්‍රිට්නිගේ අතුරුදහන් වීමට දැන් සෑම්ම තමයි සැක කරන්න කියලා. ඉතින් මේ ප්‍රශ්න කිරීමෙන් පස්සේ සෑම් සොයාගෙන කෙජී වගේම තවත් ඔෆිසර් කෙනෙක් යනවා. සෑම්ගෙන් ප්‍රශ්න කරන මේ නිලධාරීන්ට ඔහු පවසන්නේ බ්‍රිට්නිව සොයාගන්න තමයි මාත් මෙච්චර උත්සාහ කරන්නේ. ඒ වගේම සෑම් තවදුරටත් පවසන්නේ පොලිසිය කම්ප්ලේන් එකක් දැම්මත් මීට කලිනුත් බ්‍රිට්නි ගෙදරින් පැනලා ගිහින් තියෙන නිසා පොලිස් නිලධාරීන් වැඩිය මේ ගැන ගණන් ගත්තේ නැහැ කියලා. ඒත් එක්කම අනිත් නිලධාරීන් සෑම්ට චෝදනා කරන්නේ බ්‍රිට්නිට පහර දීලා තියෙනවා කියලා. හැබැයි ඒ කතාව ඇහුවට පස්සේ සෑම් ගොඩක් පුදුම වෙලා කියනවා අපි දෙන්නා කොච්චර රණ්ඩු වුණත් කවදාවත් බ්‍රිට්නිට පහර දීලා නැහැ කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජේ කේලා සමග එයාගේ පෙම්වතිය මුණ ගැහෙන්න යන විදිහ. හැබැයි මේ වෙලාවේදී ට්‍රෙනී නම් ජේ එක්ක ගොඩක් තරහින් තමයි ඉන්නේ. මොකද ජේගේ වාහනේ තිබිලා ගෑනු කෙනෙක්ගේ පර්ස් එකක් හම්බුන නිසා. ඒක කාගේද කියලා ඇහුවත් ඒක බ්‍රිට්නිගේ නිසා ජේ බොරුවට කියනවා ඒ පර්ස් එක කේලායි කියලා. මේ විදිහට මේ රණ්ඩුව ටිකක් දුර දිග යනවා. මේක බලාගෙන ඉන්න බැරිම තැන කේලා අපහු ගෙදර යනවා. මේ පර්ස් එක ඇතුලේ බ්‍රිට්නිගේ ෆෝන් එකක් තියෙනවා. මේ අතරේ අර නිලධාරීන් දෙන්න රෙබෙකාව හමු වෙන්න ගිහින් තියෙනවා. ඉතින් ඔව් රෙබෙකාට කියන්නේ බ්‍රිට්නිගේ අතුරුදහන් වීමට සෑම් සැක කරාට දැන් තත්ත්වෙ මත ඒ සැකේ බැහැර කරන්න එයාලට සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ වගේම මේ නිලධාරීන් අහනවා බ්‍රිට්නි කවදා හරි එයාලට කියලා තියෙද එයාගේ ෆෝන් එක නැති වෙලා තියෙනවා කියලා. ඉතින් රෙබෙකා කියනවා එහෙම කතාවක් කියලා නැහැ කියලා. ඒත් එක්කම මේ නිලධාරීන් පවසනවා බ්‍රිට්නිගේ ෆෝන් එක තියෙන තැන අපි සොයාගත්තා කියලා. මේකෙන් රෙබෙකා ගොඩක් බය වෙනවා. ඒත් ඔවුන් සොයාගෙන තියෙන්නේ බ්‍රිට්නිගේ ෆෝන් එක අවසානයේ ඔන් වෙලා තියෙන්නේ ජේ ඉන්න ටවුන් එක ප්‍රදේශය කියලා. මේ අතරේ කේලා ජේගේ ගෙදර ඉඳන් යන ගමන් ඉන්නකොට අහම්බෙන් වගේ සෑම්ම මුණ ගැහෙනවා. ඉතින් සෑම් අහනවා බ්‍රිට්නි කොහෙද කියලා. මේකට ගොඩක් බය වෙන කේලා අඬා කියනවා එයා කාටවත් කරදර කරන්න හිතුවේ නැහැ කියලා. මේ කතාව ඇහුවට පස්සේ සෑම් කලබල වෙලා තවත් කේලාගෙන් ප්‍රශ්න කරනවා. හැබැයි මේකෙන් බය වෙලා ඉන්න කේලා මොකුත් කියන්නේ නැතිව එතනින් පැනලා යනවා. මේ විදිහට ගෙදර යන කේලා පස්සේ මෙන්න සෑම් ආයෙත් අහන්නේ බ්‍රිට්නි කොහෙද කියලා. මේ වෙලාවේ බය වෙලා ඉන්න කේලාට හුස්ම ගන්නත් අපහසු වෙලා ඉන්හේල් එක භාවිතා කරනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ සිදුවන දේවල් ගැන කතා කරන්න ජේ නැවතත් රෙබෙකාගේ ගෙදර ඇවිත් ඉන්න විදිහ. ඉතින් රෙබෙකා වැඩ ඇල්ලලා ගෙදර එනවා. අර නිලධාරීන් කීව දේවල් නිසා රෙබෙකා ගොඩක් කලබල වෙලා ඉන්නේ. ඉතින් ජේට හොඳටම බනිනවා. කේලාගේ ෆෝන් එක ගෙදර තියාගෙන ඔයා කරේ මහා මෝඩ වැඩක් කියලා. කොහොම වුණත් ජේ කියන්නේ ටවුන් එකේ ඉන්න පිරිසත් වැඩි නිසා එයාලා හොයාගන්න බැරි වෙයි. ඒ නිසා කලබල වෙන්න එපා කියලා. මේ රණ්ඩුව දැකලා කේලාට ගොඩක් දුක හිතිලා බිම වැටිලා අඬන්න ගන්නවා.
මේ අතර එම නිලධාරීන් පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යනවා. ඉතින් බ්‍රිට්නි හැමදාම බස් එකට නගින්න එන බස් හෝල්ට් එක ළඟට ගිහිනුත් පරීක්ෂා කරන මේ නිලධාරියා ටිකක් කුතුහලයෙන් වගේ ඒ අසල තියෙන ගඟක් දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මේ පරීක්ෂක නිලධාරීන් ඊළඟ දවසේ රෙබෙකාගේ ගෙදර එනවා. මොකද බ්‍රිට්නි කියලා එක්ක මෙසේජ් කරපුවා මේ වෙද්දි එයාලා දුරකථන සමාගමෙන් ලබාගෙන තියෙනවා. ඒ වගේ තිබ්බ විදිහට මේ ගෑනු ළමයි දෙන්න එක පිරිමි ළමයෙක් හින්දා දවසක් රණ්ඩු වෙලා තියෙනවා. ඒ අතරේ කියලා තියෙනවා බ්‍රිට්නිව මරනවා කියලාත්. මේක නිසා නිලධාරීන් කේලාව සැක් කරන්න ගන්නවා. තව දුරටත් නිලධාරීන් අහන්නේ බ්‍රිට්නිගේ අතුරුදහන් වීම දවසේදී කේලා සමග බ්‍රිට්නියාට පාරම ළඟට ගියාද කියලා. ඒ කතාව ඇහුවට පස්සේ කලබල වෙන මේ දෙන්න එකපාරටම නැහැ කියලා උත්තර දෙනවා. මේකෙන් මේ පරීක්ෂකයින්ට තේරෙනවා මෙයාලා කියන්නේ බොරුවක් කියලා. මොකද පොලිස් නිලධාරීන් ගඟ දිගේ පරීක්ෂා කරනකොට පාලම ළඟ තිබිලා කේලාගේ ඉන්හෙල් එක හමු වෙලා තියෙනවා. හැබැයි ඒක බොරු කතාවක් කියලා රෙබෙකා ඒ නිලධාරීන් ගෙදරින් පිටත් කරනවා. ඔවුන් ගියාට පස්සේ මෙයාලා කල්පනා කරනවා කේලාව ආරක්ෂා කරගන්න එයාලා දැන් මොනවද කරන්න ඕනි කියලා. ඊට පස්සේ රාත්‍රී කාලයේදී ජේ වගේම රෙබෙකා වාහනේත් අරගෙන සෑම්ගේ ගෙදර ළඟට යනවා. ටික වෙලාවක් අවට පරීක්ෂා කරන මොවුන් බ්‍රිට්නිගේ ෆෝන් එක සෑම්ගේ මිදුලේ එවලා දානවා. මොකද එතකොට පොලිසිය හිතන්නේ බ්‍රිට්නි අවසානයේට ඉඳලා තියෙන්නේ සෑම්ගේ ගෙදර කියලා. ඉතින් ජේ මේ වැඩේ කරනකන් රෙබෙකා පාට වෙලා ඉන්නකොට ගමනක් ගිහින් එන සෑම් මේ දෙන්නව දකිනවා. සෑම් අහනවා ඔයාලා මොකද කරන්නේ කියලා. ශනික ක්‍රියාත්මක වන ජේ සෑම්ට පහර දෙනවා. ඒ අසල වතුර වලකට සෑම්ගේ මූණ ඔබන ජේව රෙබෙකා නතර කරනවා. සෑම්ට මොනහරි වෙයි කියන බයට. ඉතින් ගොඩක් තරහින් ඉන්න සෑම් කෑ ගහන්නේ බ්‍රිට්නිගේ අතුරුදහන් වීමට කියලා තමයි වාක් කියන්න ඕනි කියලා එයා දන්නවා කියලා. කොහොම හරි රෙබෙකා සහ ජේ ආයෙත් වාහනේට නැගලා පිටත් වෙන්න හදනකොට එක පාටම සෑම් පාර මැද්දට එනවා. ඉතින් රෙබෙකා සෑම් එක්ක ගොඩක් තරහින් ඉන්න නිසා වාහනේ නතර කරන්නේ නැතිව සෑම්ව හපලා දානවා. පස්සේ මෙයාලා වාහනේ නතර කරලා බලනකොට සෑම්ට ගොඩක් තුවාල වෙලා. සෑම් ඉල්ලනවා එයාව බේරගන්න කියලා. ඒ නිසා රෙබෙකා ඉක්මනට ඇම්බියුලන්ස් එකකට කෝල් කරන්න හදනවා. හැබැයි සෑම් ජීවත් වෙලා හිටියොත් ඒකෙන් එයාලා ලොකු ප්‍රශ්නයක් වෙන නිසා ජේ රෙබෙකාව නවත්තනවා. සෑම් මිය යනකන් මේ දෙන්න බලාගෙන ඉන්නවා. මේ සිද්ධියෙන් පසුව ඊළඟ දවසේ උදේ වුණාට පස්සේ රෙබෙකා ජේගෙන් ඉල්ලනවා ගෙදරින් පිටත් වෙන්න එපා කියලා. මොකද රෙබෙකා ගොඩක් බය වෙලා ඉන්නේ සෑම්ගේ සිදුවීමත් සමග. ඉතින් මේ දෙන්න කාලෙකට පස්සේ ගොඩක් ලං වෙලා ඉන්නවා. ටික වෙලාවකින් තුන්දෙනා මුදේ කෑමත් අරගන්නවා. ඊට පස්සේ ජේ වගේම රෙබෙකා වාහනේ තිබුණ ලේ පාරවල් පිරිසිදු කරමින් ඉන්නකොට ගෙදර දොර අරින සද්දයක් ඇහිලා කවුද කියලා බලනකොට බ්‍රිට්නි තමයි ඇවිත් තියෙන්නේ. බ්‍රිට්නිව දකින මෙයාලට උන් හිටි තැන අමතක වෙනවා. දැන් මෙතන උනේ මොකද්ද කියලා සිදුවන ඇත්ත බ්‍රිට්නි කියන්න පටන් ගන්නවා. ඉතින් එයා කියනවා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් මුණ ගැහෙන්න යන්න ඕන නිසා තමයි කේලත් එක්ක එකතු වෙලා මේ වගේ බොරුවක් කියන්න හේතු උනේ කියලා. වචනයක්වත් නොකිය ජේ සහ රෙබෙකා පසුතැවීමෙන් වගේම තරහෙන් අහගෙන ඉන්නවා. මොකද මේ බොරුව නිසා මිනි මැරුමක් කරන්න තරම් දුරදිග ගියා වැඩි නිසා. කොච්චර තරහ තිබ්බත් මේ වෙලාවේදී ඒක පෙන්වන්න ගියේ නැහැ. මේ දේවල් අහගෙන ඉඳලා බ්‍රිට්නිට කියනවා දැන් ගෙදර යන්න කියලා. රෙබෙකා කඳුළු පුරවගෙන මේ උන දේවල් ගැන කල්පනා කරනවා. බොරු කතාවක් නිසා මෙයාලා දැන් ලොකු අපරාධයක් කරගෙන තියෙන සෑම මරලා. ඉතින් කේලා නිදහසට කරුණු වශයෙන් කියන්නේ බ්‍රිට්නිගේ ඕමනාවට මේ වගේ බොරුවක් කීවේ. ඒ වගේම ඇත්ත කියන ඕමනාවක් තිබ්බත් ඔය දෙන්න ලං වෙලා ඉන්නවා දැකලා ඒක කියන ලෝභ හිතුණා කියලා කේලා කියනවා. ඒ වගේම කේලා සමාව ගන්නවා එයා කරපු මේ වැරද්දට. තවත් කේලා ඉල්ලන්නේ කවදාවත් එයාවත් ඇල්ල දාන්න එපා. අම්මට තාත්තටයි ගොඩක් ආදරේ කියලා අඬමින් එයාලා වැළඳ ගන්නවා. ආදරණීය වැළඳ ගැනීමත් සමග පොලිස් නලා සද්දයක් එක්ක ගෙදර බෙල් එක දිගට වදින්න ගන්නවා. ඉතින් මේ විදිහට තමයි ෆිල්ම් එක අවසන් වෙන්නේ. මේ වගේ වෙනස්ම මූවිස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මූවි එක ලස්සනයි නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක මේ වගේ තවත් වෙනස්ම මූවි එකකින් අපි හමු යමු.